අයිබෝන් කියලා පිළිගන්න හැමදාම. ඉතින් ලංකාවේ මේ වෙනකොට වාහන මාකට් එක කොහොමද? ඉතින් මේ සම්බන්ධව තමයි කතා කරන්න යන්නේ. ඉතින් අපි දන්නවා අපි දීර්ඝ කාලයක් නිහඬව හිටියා. ඉතින් විශේෂයෙන්ම මේ වාහන මාකට් එක කොයි අතර යයිද? ඉතින් මේ හැම දෙයකටම තමයි පොඩ්ඩක් නිශ්ශබ්දව හිටියේ. මේක මොන අතරද යන්නේ බලන්න. ඉතින් දැන් මේ වෙනකොට අපිට පොඩ්ඩක් පැහැදිලි ලංකාවේ කොහොමද වාහන මාකට් එක කියලා. ඉතින් මේ සම්බන්ධව තමයි කතා කරන්න යන්නේ. මගේ අර කලින් ඔයගොල්ලෝ වීඩියෝස් බලලා තියෙනවා නම් අපි වාහන ලංකාවට ගේන්න කලින් අපි අනුමාන ප්‍රයිසස් කරා සමහරක් වාහන ලංකාවේ ජනප්‍රිය වාහනවල අපි අනුමාන මිල ගණන් අපි සාකච්ඡා කරා කීයක් වේද කියලා. ඉතින් දැන්ට මේනකොට අපි දන්නවා ලංකාවට වැගන්නාර් ඇල්ටෝ ඉතින් මේ වගේ හැම වාහනයක් එනවා. ඉතින් දැන් අපි දන්නවා මේ වගේ මිල ගණන් කොහොමද, බ්‍රෑන්ඩ් නිව් මිල ගණන් කොහොමද, ඒ වගේම පාවිච්චි කරපු වාහනවල මිල ගණන් කොහොමද කියලා අපි මේ වෙනකොට දන්නවා. ඉතින් දැන් අපිට සංසන්දනාත්මකව අපිට බලන්න පුළුවන් මේ වාහන මේ මිලට වටිනවද නැද්ද කියලා. ඒ වගේම කියනවනේ වාහන ගේන්න කලින් අපි ප්‍රයිසස් සාකච්ඡා කරේ මේ වගේ ඒ වෙලාවේ තියෙන ටැක්ස් එකත් එක්ක. නමුත් පස්සේ මේවට තව ටැක්ස් ඇඩ් වුණා. ඉතින් ඒකත් එක්ක තමයි මේ මිල ගණන් වැඩි වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙනම් වැගන්නාරක ලක්ෂ 70. ඉතින් මේ රේන්ජ් එකේ ඒ කියන්නේ ග්‍රේඩ් එක අනුව මේ වගේ ප්‍රයිසස් වෙනස් වෙනවා. ඉතින් තව වැඩි වෙනවා මේකේ ග්‍රේඩ් එක අනුව. ඉතින් ජපන් වලටත් අපි අනුමාන කරේ සාමාන්‍ය ලක්ෂ 40 වගේ රේන්ජ් එකකට ලංකාවට එයි කියලා. ඒකත් දැන් අපි දන්නවා 55 රේන්ජ් එකේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ ලංකාවේ ප්‍රධාන පෙළේ වාහන කීපයක මිල ගණන් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වාහන කීපයක විශේෂයෙන්ම ගත්තොත් එහෙනම් ඉන්දියන් ඇල්ටෝ එක ලක්ෂ 70කට වගේ තමයි ගෙනල්ලා තියෙන්නේ. නමුත් මේනකොට අපි දන්නවා ලංකාවේ දැන්ට ගොඩක් ජපන් වාහන එනවා. ඒකත් එක්ක මේ ඉන්දියන් ඇල්ටෝ එක ලක්ෂ 70කට කවුරුත් මිලදී ගන්න නැති තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්ක මේ වගේ ප්‍රයිස් මේනකොට ගොඩක් බහැලා තියෙනවා. මොකද මේවා විකිනෙන්නේ නැති හින්දා. ඒ වගේම කියන්න ඕනේ විශේෂ මාණ්ඩුවෙන් මේනකොට කියලා තියෙනවා මේ අවුරුද්දට නැවත ටැක්ස් වෙනස් වීමක් වෙන්නේ නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ දිගටම මේ ටැක්ස් එක තමයි යන්නේ. ඉතින් ලබන අවුරුද්ද තමයි මොකක් හරි වෙනසක් වෙනවා නම් වෙනසක් වෙන්නේ එක්ක අඩු වෙන්නේ නැත්නම් වැඩි වෙන්නේ. ඉතින් මම නම් හිතන්නේ ගොඩක් දුරට ලබන අවුරුද්දේ වැඩි වෙයි කියලා යම් කිසි මට්ටමකින් ප්‍රමාණයකින් මේ ටැක්ස් එක අඩු වෙන්න ඉඩ තියෙනවා ඊළඟ අවුරුද්දේ. ඉතින් වාහනයක් ඔයගොල්ලන් දැන් ගන්න බලන් ඉන්නවා. දැන් ඔයගොල්ලන් කල්පනා කරනවා ඇති මොකක්ද කරන්න කියලා. දැන් වාහනයක් ගන්නවද ඊළඟ අවුරුද්දේ නම් බලා ඉන්නවද? ඉතින් මම නම් කියන්නේ මේ වෙනකොට ලංකාවේ ගොඩක් ඔයගොල්ලන්ට ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් සාම්ප්‍රදායික විදියට නැතුව අර හැමදාම වැගන්නාර් ගන්නවා වගේ වැගන්නාර් එකම ගන්න නැතුව ඒ වගේම හැමදාම ඇල්ටෝ එක ගන්නවා වගේ ඉන්දියන් ඇල්ටෝ එක ගන්න නැතුව ඔයගොල්ලන්ට දැන් ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා ලංකාවේ. ඉතින් විශේෂයෙන්ම ගත්තොත් එහෙම ඩයිහට්සු ටැෆ්ට් කියලා කාර්යයක් ඇවිල්ලා තියෙනවා. ඒක මාරම ලස්සනයි මිනි හමරකක් වගේ ගොඩක් වැගන්නාරකත් එක්ක කම්පෙයාර් කරලා බලුවාම මාරම ලුක් එකක් තියෙනවා වැගන්නාරකත් එක්ක බලනකොට. ඉතින් ඒ වගේ ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා ඔයගොල්ලන්ට අලුතෙන් වාහන ලංකාවට එනවා. ඉතින් විශේෂයෙන්ම වෙසල් එක පවා ඔයගොල්ලන් දන්නවා අලුත් වෙසල් එක මාරම ලස්සනයි. ඒක යුනික් පෙනුමක් තියෙන්නේ පරණ වෙසල් එකත් එක්ක බලනකොට. මේ වගේ ගොඩක් රේන්ජ් වල වාහන තියෙනවා. ඉතින් අපි එකකට කොටු වෙන්නේ නැතුව ඒ කියන්නේ ටොයෝටා එකක් ටොයෝටාම නැතුව නැත්තම් සුසුකිම නැතුව ඒ වගේ නැතුව ජපාන් හොඳ බ්‍රෑන්ඩ් ලංකාවට මේනකොට එනවා. ඉතින් විශේෂයෙන්ම ගත්තොත් ඩයිහට්සු එකේ ගොඩක් ලොකු රේන්ජ් එකක් තියෙන වාහන ඒගොල්ලන්ගේ ගොඩක්ම රේන්ජ් එකක් තියෙන ඩයිහට්සු වල 560cc කාණ්ඩේ ඉඳන් ඉහළට ඕගොල්ලන්ට ඕනේ තරම් choices තියෙනවා තෝරගන්න. ඉතින් ඒ වගේම අපි තව ගත්තොත් එහෙම Nissan එකේ වුණත් මේනකොට ගොඩක් වාහන ලංකාවට ගේනවා. ඉතින් දැන් අපි කතා කරමු කලින් ප්‍රශ්නේ ඔයගොල්ලන් මේ අවුරුද්දේ වාහනයක් ගන්නවද නැද්ද කියන එක. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනි පරණ වාහන ගත්තොත් එහෙම පරණ ජපන් කාර්. ඒ කියන්නේ ඔබේ උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම Mazda Familia GP5 එක වගේ කාර් ඒ වගේ කාර් ලක්ෂ 5කින් විතර වැඩි වෙලා තියෙනවා කලින් තිබ්බ මිලටත් වඩා. ඒ කියන්නේ කලින් තිබ්බ මිලත් එක බලනකොට ලක්ෂ 5කින් විතර වැඩි වෙලා තියෙනවා. ඒ වගේම Toyota Carina කාර් එක මේකත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම Nissan Sunny කාර් එක ඉතින් මේකත් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට දෙන්න තියෙන උපදේශය තමයි ඕගොල්ලන් වාහනයක් ගන්න ඉන්නවා නම් ලක්ෂ 5ක් 10ක් හරි වැඩියෙන් දීලා කමන්නේ පරණ වාහන නම් ගන්න එපා. අලුත් වාහනයක් ගන්න කියලා තමයි හැමෝටම රෙකමන්ඩ් කරන්නේ. මොකද ඔයගොල්ලන් දන්නවා පරණ වාහන ඒ කියන්නේ සාමාන්‍ය Nissan FB15 Carina ඉතින් මේ වගේ කාර් අවුරුදු 20ක් 25ක් විතර පරණයි. ඔයගොල්ලන් මේක මිලදී ගන්නවා කියලා කියන්නේ තවත් කීයක් හරි ලක්ෂ 5ක් 6ක් හරි යට කරන්න බලන් ඔයගොල්ලන් මේක ගන්න ඕනේ. මොකද මේක ගියර් බොක්ස් වල ගැටලු වෙන්න පුළුවන්. ඒ වගේම ෂොක් ඇබ්සෝබර් දාන්න වෙයිද දන්නේ නැහැ. ඒ වගේ පරණ වාහන අරන් ඔයගොල්ලන්ට තවත් මේකට මුදලක් යට කරන්න තමයි වෙන්නේ. ඒ හින්දා කීයක් හරි වැඩියෙන් දීලා කමක් නැහැ. ඔයගොල්ලන් අලුත් වාහනයකට යන්න කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම ඔයගොල්ලන්ට දැන්ටත් ඒ මුදලක් නැත්තම් තව පොඩි කාලයක් ඉවසර ඊළඟ අවුරුද්ද නම් ඉඳලා ඒ අර අඩු ප්‍රමාණය තව කීයක් හරි එකතු කරගන්න කමක් නැහැ. කාලයක් ඉවසගෙන අලුත් වාහනයකට යන්න කියලා තමයි හැමෝගෙම මෙලන්නේ. ඉතින් පරණ වාහන ගැන කතා කරොත් එහෙම උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම ඩොල්ෆින් එක. අපි දන්නවා ඩොල්ෆින් වෑන් එක ලංකාවේ මාරම මාකට් වෑන් එක. ඉතින් අපි දන්නවා ලක්ෂ 70ට 80ටත් මේවා දාලා තියෙනවා විකුණන්න. ඉතින් ඕගලන්ට එක දෙයක් කියන්න ඕනේ ලංකාවේ මේ වෙනකොට ඩොල්ෆින් වලට පාර්ට්ස් එන්න අඩු වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන්. මොකද මේවා ගොඩක්ම පරණ වාහන. ඉතින් හින්දා මේ වගේ කෑලි හොයාගන්න එච්චර ලේසි වෙන්නේ නැහැ. ඉතින් සමහරක් වැඩි වෙලා තියෙන්න පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම මේ වගේ කෑලි ගොඩක් ලංකාවට එන අඩුයි. මොකද ජපානයක් මේවා දැන් නිෂ්පාදනය කරන්නේ නැහැ. ඉතින් හින්දා මේ වගේ පාර්ට්ස් ගොඩක් වගේ. ඉතින් මම මේ උදාහරණයක් තමයි ගත්තේ. ඉතින් මේ වගේ මම ඩොල්ෆින් එක උදාහරණයක් ගත්තේ.
ඔයගොල්ලන්ට පෙන්වන්න. ඉතින් මේ වගේ තමයි අනිත් වාහනත් ඉතින් මේ පරණ වාහන වල එන්න ස්පෙයා පාර්ට් අඩුයි. ඉතින් මේ වගේ හොයාගන්න අමාරුයි. මොකද මේ වගේ ඇක්සිඩන්ට් එකක් වුණොත් එහෙම මේ වගේ දොරේ ඉඳන් ඕගොල්ලන් හැම දෙයක්ම හොයන්න ඕනේ. මේවා නැවත හොයන්න ගියාම ඕගොල්ලන්ට ගොඩක් ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න වෙනවා. මොකද මේවා හැමතැනම නැති. ඉතින් බ්‍රෑන්ඩ් නිව් වාහන යන ඕගොල්ලන්ට කම්පැනි හරහා මේක ගෙන්න ගන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලන්ට කොළඹ ගියත් පංචිකාවතර ගියත් ඕනේ තරම් මේ වගේ බඩු හොයා ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් නිව් පාර්ට්ස් ඉන් ලංකාවේ ඕනේ තරම් මේවා ගන්නත් පුළුවන්. ඒ හින්දා මම කියන්නේ ඕගොල්ලන් වාහනයක් ගන්න නම් අනිවාර්යෙන් පරණ වාහන නම් ගන්න එපා. අනිවාර්යෙන් අලුත් වාහනයක් ගන්න කියලා තමයි හැමෝගෙම ඉල්ලන්නේ. ඒ වගේම කියනවනේ මේ එනකොට අපි දන්නවා ජපන් වාහන ඉන්දියන් වාහන කියලා ලොකු වෙනසක් නැහැ. එකම මිලට තමයි මේවා යන්නේ. ඉතින් ඒකත් අනිවාර්යෙන් ඕගොල්ලන් 100ට ගන්න. මොකද ඉස්සර නම් කොරෝනා වගේ එන්න කලින් ජපන් වාහන ගාන වැඩි, ඉන්දියන් වාහන පොඩ්ඩක් මිලෙන් අඩුයි. ඉතින් එතකොට ගොඩක් කට්ටියම ඉන්දියන් වාහන තමයි ගත්තේ. ඉතින් දැනට ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. මේ ඉන්දියන් වාහනත් ජපන් මිලට වඩා සමහරක් ඒවා මිල වැඩි වෙලා තියෙන්නේ. ඉතින් හින්දා ඒකත් අනිවාර්යෙන් කල්පනා කරන්න. ඔයගොල්ලන් මුදල් වියදම් කරනවා. මොකද අපි දන්නවා ඉන්දියන් වාහනවල සේෆ්ටි ගොඩක් අඩුයි. ඉතින් හින්දා ඒකත් අනිවාර්යෙන් බලන්න ඕගොල්ලන් මුදලක් යට ගන්නකොට. ලස්සනම නෙමෙයි වාහනේ ලස්සනම විතරක් බලන්න යන්න එපා. හැමදේම ආරක්ෂා පැත්තත් බලන්න ඕගොල්ලන් වාහනයක් මිලදී ගන්න යනකොට. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි වාහන මේ වෙනකොට ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපට කතා කරන්න තියෙන ඉදිරි වීඩියෝස් වලින් අපි කතා කරන්න යනවා ලංකාවේ දැනට වාහන ආනයනය කරන තැන් කීපයක් තියෙනවා. ඉතින් මේ වගේ අපිට අඩුවට මිලදී ගන්න පුළුවන් ස්ථාන මොනවද? ඉතින් මේ සම්බන්ධයෙන් අපි කතා කරන්න යනවා. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා සමහරක් වාහන ආනයනකරුවන් ඉන්නවා. ඒගොල්ලන් ගෙනල්ලා ලොකු ප්‍රොෆිට් එකක් තියාගෙන ලක්ෂ 5ක් 10ක් තියාගෙන ඒගොල්ලන් විකුණනවා. ඉතින් ඒ වගේ තැන් අපි හඳුනගන්නත් ඕනේ. ඉතින් ඒ වගේම අපිට සාධාරණ මුදලකට වාහන ආනයනය කරලා දෙන කට්ටියක් තියෙනවා. ඉතින් ඒ තැන් අපි හඳුන ගන්න ඕනේ. ඉතින් මේ වගේනුත් ලොකු මේ මිල ගැප් එකක් වෙනවා. මේ අලුත් වාහන ගේනකොට ඉතින් පෞද්ගලිකව අපිටත් වාහන අපිට ආනයනය කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් ප්‍රොසෙස් එක කොහොමද? ඉතින් මේ සම්බන්ධයෙන් අපි ඉදිරි වීඩියෝ වලින් කතා කරන්න ඉන්නවා. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඉස්සරහට වීඩියෝ එක දාපුවම ඕගොල්ලන්ට notification එකක් එනවා. එහෙනම් හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. එහෙනම් තාත්තලුත් මේ වගේ වීඩියෝ ගහම වෙනකන් ඕගොල්ලන්ට සුබ දවසක්.